දැන් මේක මහා excuse me මට ආව දැකලා පුරුදුයි. මටත් ආව දැකලා පුරුදුයි. අර මේ ළඟවඩි බව මල්ලිනේ. නෑ වැරදුනා මම හිතන්නේ. හරි මේ මෙතන අර අපේ ආච්චි බුලත් රාඩේ කරන්නේ ආච්චි ඈතක විශ්වාස කරපුවා අනේ මට අඳුරගන්න බැලුවා රැවුලට ඇවිල්ලා අම්බෝ ලොකු නෑ නෑ වරද්දක තියෙන මම යන්නේ. නගර සභාවේ නාවරුනේ පෙට්ටි කාඩේ යන් කරන්න. අල්ලි ගේම ඉල්ලන්න මල්ලි දෙන්නේ. මට මම අඳුරගන්න බැරිද මම කියන්නේ මම එච්චර වෙනස් කරලා. අර මට මතක නැද්ද ඉස්ස කොරඩුව කරන්නේ තමින් දයියා. හොටි ලව්ගේ දෙයියනේ අඳුරගන්න කරමු. මොන ඇටකුණා වල්ලපට තමින් දෙන්නේ යකෝ තමින් නෙමෙයි මම මතක නැද්ද මට මතක් කරගෙන ඉන්න මගේ ඩයල් එක මතක් වෙන්නේ නැහැ මට. හොටි ලව්ගේ අනේ ආම්දුරනේ මට අඳුරගන්න බැරුණා මේ අර අපි තොරණ ගහන රංජිත් මහත්තයාගේ පුතාන්. මොන තොරණක්ද මොන මොකලක්ද කියලා. තාල ටැන්ට් එකේ පයිප් ගහම මල්ලිනේ. පයිප් ගහගෙන කොමස් කරන වසන්තගේ පුතා අරාවුනේ. මොන වහන්දිය? කලනක මල්ලිනේ අර මෙව්ගේ ඉන්ෂුරන්ස් එකේ ඔතන කැම්පස් එකේ හිටපු චාමර මතක නැද්ද චාමර නේ මම චාමර යකෝ. අටෝ ගල් චාමරිය. ඒ ඔය නම මෙතන කියන්නේ පාපම්. මට අඳුර ගන්නම බැරි වුණා හොඳේ. අඩෝ උඹ ලස්සන වෙලා මොඩ් වෙලා අර කාර් එක උඹේ. ඔව් මගේ තමයි මම දැන් කම්පැනි එක මැනේජර් කෙනෙක් නේ. කොහොමද මම ගේමක් ගහලා මේ කෝඩ් එක ගහලා හිටියේ. උඹ කැම්පස් එකට ලෙක්චර්ස් වලින් ආවෙත් නෑ. අන්තිම කැම්පස් එකේ මම බැජ් එකේ මේ එක්සෑම් වල අන්තිමට කලින් කන්න. උඹට එක්සෑම් ෆයිනල් එක්සෑම් ටික ඔක්කොම මම ගොඩ දාලා දුන්නා. අන්තිම ෆස්ට් ඉයර් එකෙන් බස් ඇහෙන එක්සෑම් වල රිපීට් ඒ අඤ්ඤා බකල් මල හුට්ටක් කරන අන්නත් අර ගිහින් මම නෙවෙයි තොටෝ මොනේ කොහොමද කියලා කියපන්කෝ දැන් තෝ මේ බැජ් එකේ පිටු බැජ් ස්ටොප් නේ. ඔබ කෙල්ල වට කරගෙන නිකන් ශාරුක් ඛාන් වගේ කැම්පස් එකේ පට්ට අතල ගිහින් බැලලා ගන්න. දැන් මෙතන මේ විද්‍යා කණේට වෙලා යකෝ කුඩේ සපත්තු මහන්නේ. මොකද්ද මම උනේ? මෙන්න මේකනේ බං මට උනේ. මේ මගුල සබ්මිට් වෙන්නේ නෑ බං. අයියෝ මේ මොකද එක්සෑම් එක මේ කරේ. හෙලෝ සර් මං ගන්නවා සර් දැන් ගන්නවා සර් පේනවද? හෙලා කොටෝ ස්ටක් වුණා බං. අයියෝ. අනේ බං මට ෆෝන් එකක් දීපන් බං. කරන්න බෑ ඔන්ලයින් එක්සෑම්. හෙලෝ අඩුව මාල් දුකක් නේ මම ඉඳලා තියෙන්නේ. මට මේ ප්‍රංශ වැල් බලවඩ නැහැ. මට කියපන් ඔබ මේ ඕස්ට්‍රේලියානු පට්ටි මීහරකෙක් වගේ ඉඳලා කොහොමද මෙච්චර ලස්සන ගේමක් ගහලා තියෙන්නේ කියලා. ඉතින් මම අර ඒ දවස්වල ඩයලොග් එකකින් දුන්නේ අර 35999 5G ස්මාර්ට්ෆෝන් එකක්. ඒක නැත්තනේ. අනේ මේ එක දේශීය වැල් පෙන්නලා කෑදැත්තෝ. චොට කොහෙන්ද යකෝ 35999 ඒ කාලේ ඔබට මේ කැම්පස් එකේ යකෝ අර ඉන්දියා කොමිසර් ප්ලේන් දිහා ගහගන්න බැරුව මගෙන් සල්ලි ඉල්ලලා ගත්තා. ඔබට කොහෙන්ද ෆෝන් කරලා සල්ලි? කොහොමද ෆෝන් එක ගත්තේ? ඒ දවස්වල ඉතින් මම අපලෝ වාරිකට එකක් ෂේප් එකේ එකතු කරගත්ත ගේමක් ගහලා. අනේ මේ චාමර බයිලා ගහන්න එපා. ඒ ඔක්කොම එකතු කරලා දෙතන තියෙන බා රුපියල් මේ 10000ක් වගේනේ. ඉතුරු ටික අයියෝ ගොම්බි බික්කම වටරස්තාර මල් කෑදැත්තෝ. යකෝ රුපියල් 7990ක් දීලා ඉතුරු ටික අපි කැමති වාරික වලින් ගෙවාගෙන යන්න පුළුවන් නේ. යකෝ ඒ දවස්වල ෆෝන් එක තිබිච්ච හින්දා දඩබඩ ගාලා මම එක්සෑම් ටික සබ්මිට් කරා. අන්තිම 5G ආස්පයි ස්පීඩ් එකක් යකෝ තියෙන්නේ. ඔන්ලයින් අසයින්මන්ට්ස්, විවා, ප්‍රැක්ටිකල් ටෙස්ට්, ඔන්ලයින් ලෙක්චර්ස් එහෙම ගේමක්ම නෑ. කනෙක්ෂන් ස්ටක් වෙන හුට පටා නම් මම මොන මගුලක්වත් නෑ මම. බටර් මගේ ෆෝන් එක මාරම ස්මූත්. බලලා මේ එක්සෑම් සබ්මිට් කරන්න ගිහිල්ලා පැය ගණන් ලොටරකොට මම විනාඩි දෙකෙන් තුනේ එක්සෑම් එක සබ්මිට් කරලා යකෝ පාඩනුත් කරා. සිරාවට ඒ විතරද බං මම දැන් මේ මෙඩිකල් ඉන්න කෙල්ල ඉන්නේ. ඒකේ හම්බුනේ තමයි ෆෝන් එක හින්දා යකෝ. ඒක නම් මට හිතා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එක පෙන්නලා කෙල්ලව දැලේ දාගන්න. ඒකට පිස්සුද කොම්පියුටර් වලපට උනහම යකෝ ෆෝන් එක ගත්තට පස්සේ මාස 3ක් යනකම් TikTok scrolling unlimited. ඒ මදියට මේ ගිගාබයිට් 10 ගානේ මාස 3ක් යනකම් ගිගාබයිට් 30ක් anytime data free. කොහොම හරි TikTok එකෙන් කැල්ලක් සෙට් කරගත්තා. මේ මොකද මම තාම ෆෝන් එක ගිහින් ඉඳලා වැඩ යකෝ තාම වැඩ. මේ මට මාර දුකයි බං ඔබ ගැන. දැන් මම ලක්ෂයකමාරක් විතර පඩියක් ගන්නවා මේ ජොබ් එකෙන්. මට මාසේ දවස් 30ක් වැඩ කරනවා. මේකයි පොඩි අවුලක් තියෙන්නේ. හැබැයි මම ලක්ෂයකමාරක් විතර ගන්නවානේ. දැන් බොහොම මේ දුක් විඳලා දකිනකොට මට මාර අවුල් බං. මම මාසේ දවස් කීයක් විතර වැඩ කරනවද ඔය විදිහට? මං කොහොමද මචං වීකෙන්ඩ් එක වැඩ කරන්නේ නැහැ. හරිද? මාන්සි බයි එක දිගට වැඩ කරන්න බෑ මේ මාර්ජ් දෙන්න ළමයි කොන්දවල් රිදෙනවා. හරිද? එතකොට කොහොමද ඉතින් මාසෙට දවස් 20ක් වගේ. ඒතරම සාමාන්‍ය ආදායම කියන්නේ පඩිය කීයක් විතර දෙනවා? පඩිය ඉතින් කීයද බං? පඩිය රුපියල් 30000යි. අඩු 30000කින් කොහොමද බං මාසෙට ජීවත් වෙන්නේ? ඒ බං මට මාර අවුල් යකෝ. මේ මම කීයක් හරි දෙන්නද මේ මට එහෙම ලොකුවට නෑ. මම කීයක් හරි දෙන්න මොකක් හරි ගේමක් ගහගන්න. කොහෙද මාසෙට 30000? දවසට 30000යි. කියකෝ මේක සපතු ජෝඩුව මාන මරුකේ 85000 විතර ගන්නවා. යකෝ සමහරවල්ලාට මෙන් ජෝඩු 50ක් විතර මානවා. උඹට පුළුවන් ද බං මේ ලක්ෂ කමාරෙන් මාසයක් අදින්න? අතේ සල්ලි නැත්නම් කියපන් මං කිය